අනුරාධගෙත් දෙව්ලිගෙත් ආදර කතාවේ අවසානය. අවසාන කොටස දාලා තියෙන්නේ. ඔයාලට දැන් කියවන්න පුළුවන්. අනුරාධ ඉද්දමල්ගොඩ OIC ඕලුගල හොටෙල් එකට එන වෙලාවේ දෙව්ලි හිටියේ චෙක් වගයක් බෑන්ක් එකට දාන්න ගිහින්. රිසෙප්ෂන් එකෙන් පණිවිඩය හම්බුණු ගමන් අනුරාධ ලොබියකට ආවා. "ඔව් සර්, මම තමයි අනුරාධ." OIC අනුරාධ දිහා විනිවිද බැලුවා. ඒ බැල්මෙන් කොල්ලා ගල් වුණා. "සාජන්, රූම් එක චෙක් කරන්න." "ඇයි සර්, මොකද වුනේ?" අනුරාධ ඇහුවේ කලබලෙන්. හිටි ගමන් පොලිසියෙන් ඇවිත් රූම් එක චෙක් කරද්දි ඔහුට බය හිතුණා. "අපි ආවේ සර්ච් වොරන්ට් එකක් එක්ක. ඒ නිසා කලබල කරන්න එපා." ඔහුගේ සද්දෙට සේනකත් කිචන් එකේ ඉඳන් දුවගෙන ආවා. "මොකද වුනේ සර්?" සර්වියට් එකෙන් අත පිහිදගෙන ඔහු අනුරාධ දිහා බැලුවා. කොල්ලා තොල පිට පෙරළුවේ මුකුත් දන්නේ නෑ කියන්න. "මොකද වුනේ සේනක?" සුදේෂ් කාමරේ ඉඳන් එළියට ආවේ සද්ද බද්ද වැඩි නිසා. OIC මහත්තයා දැකලා ඔහු හිනා වුණා. "මොකද සර් මේ පැත්තේ? අපිට මෙයා ළඟ ඩ්‍රග්ස් තියෙනවා කියලා තොරතුරක් හම්බුණා. ටිකක් සර්ච් කරන්න ආවේ." ඔහු කියද්දි සුදේෂ් මූණ හැකිලුවා. ඒ වචන ඇහෙද්දි අනුරාධගේ මූණට ලේ පෙරුණා. කවදාවත් වැරැද්දක් නොකරන තමන්ට එහෙම චෝදනාවක් කරන්නේ ඇයි කියලා කොල්ලට හිතාගන්න බැරි වුණා. "අනේ සර්, මං එහෙම කෙනෙක් නෙවෙයි. සර්ට වැරදිලා." සේනක දිහාත් බලන ගමන් කොල්ලා කිව්වේ අසරණව. "මේක එසේ මෙසේ චෝදනාවක් නෙවෙයි. තමන්ගේ ජීවිතේම මේ සිද්ධිය නිසා කනපිට හැරෙන්න පුළුවන් කියලා ඔහුට හිතුණා." "හරි කාටද වැරදුනේ කියලා අපි හොයාගන්නම්කෝ." OIC මහත්තයා කියද්දි අනුරාධගේ පපුව සීතල වුණා. මහ ලොකු කළු ගලක් පපුව උඩට අතෑරියා වගේ දරාගන්න බැරි බරක් ඔහුගේ පපුවට දැනුණා. රූම් එකේ ඉඳන් පොලිසිය අය හිස් අතින් එළියට එද්දි සුදේෂ්ට හිස් හැඟීමක් දැනුණා. "මොකුත් නෑ සර්." සාජන් කියද්දි අනුරාධගේ පපුවට නිදහසක් දැනුණා. "හොඳට චෙක් කළාද සර්?" සුදේෂ් එකපාරටම අහද්දි සේනක අනුරාධ වගේම පොලිසිය අයත් ඔහු දිහා එකපාරටම බැලුවා. "නෑ සර්, මං ඇහුවේ සර්ට ඉන්ෆර්මේෂන් එකක් හම්බුණා කිව්වනේ, ඒකයි." හෙමිහිට කියලා සුදේෂ් එතනින් ලිස්සලා ගියා. "I'm sorry අනුරාධ, ඒක වැරදීමක්. මං කවදාවත් වරද්දක් කරන මනුස්සයෙක් නෙවෙයි සර්. මගේ අමමාව එහෙම හැදුවේ නෑ." කොල්ලගේ ඇස් තෙත පාට වුණේ ඒක ඒ තරම්ම හිතට බරට දැනුන නිසා. "අපිට කෝල් කරලා තමයි කෙනෙක් මේක කිව්වේ. මේක බොරුවක් කියන්නේ කවුරු හරි අනුරාධව මේකට පටලන්න හිතාගෙන කරපු වැඩක්. ඒ නිසා ඔයා පරිස්සම් වෙන්න." අනුරාධගේ පිටට තට්ටුවක් දාගෙනම OIC මහත්තයා ජිප් එකට නැග්ගා. ජිප් එක පාරට දාද්දිම දෙව්ලි ගේට් එකෙන් ඇතුළට ආවා. හොටෙල් එකට පොලිසියෙන් ආවා කියලා රිසෙප්ෂන් එකෙන් කෝල් කරපු නිසා දෙව්ලි ඉක්මනට හොටෙල් එකට ආවා. අරලියා ගහ මුල ගල් බංකුවේ වාඩි වෙලා අනුරාධ හිටියේ ලොකු කල්පනාවක. ඔහුගේ අතේ තිබුණ වේලුණු අරලියා කොළයක් පුංචි තීරුවලට ඉරන ගමන් ඔහු හිස් අහස දිහා බැලුවා. "අනු, ඇයි පොලිසියෙන් ආවේ?" දෙව්ලි දුවගෙන ඇවිත් බංකුවේ කොනෙන් වාඩි වුණා. අනුරාධ දෙව්ලි දිහා බැලුවේ අසරණව. ඒ ඇස්වල බොර පාට දැකලා කෙල්ල වෙව්ලුවා. "අනු, ඇයි මහත්තයෝ?" ඔහුගේ වෙනස කෙල්ලව බය කළා. "අනේ රත්තරන්, ඇයි කියන්නකෝ, මොකද වුනේ?"
කොල්ලගේ මූණ දෝතට අරගෙන දෙව්ලි ඇහුවේ කලබලෙන්. ඇයගේ තොල්පට වේගයෙන් ගැහුනේ අසුභක පෙරනිමිත්තක් දැනිලා. අනුරාධ මේ තරම් අසරණ වෙලා ඉන්නවා ඇය දැකලා තිබුණේ නෑ. තමන්ගේ හයියටත් එක්ක හිටපු ඔහු මෙහෙම මලානික වෙලා ඉන්නවා දැකලා ඇයට දුක හිතුණා. අනේ සේනක ඔයාවත් කියන්නකො මොකද වුනේ කියලා. ඇයි මේ අනුරාධ මෙහෙම ඉන්නේ? ඇස්වල කඳුළු පිහිද පිහිද කෙල්ල ඇහුවේ පිස්සියෙක් වගේ. මොන දේ සිද්ධ වුණත් ඒකට තමන්ගේ අහිංසකයා ගෑවිලා කියලා ඇයට ඉවෙන් වගේ දැනුණා. ඒකයි ඔහු නිහඬ. මිස් සේනක අකුරක් නෑර හැමදේම කිව්වේ අනුරාධගේ මූණ දිහා බලාගෙන. ඔහු කියන අකුරක් ගානේ කෙල්ලගේ මූණේ හැඟීම් වෙනස් වුනේ බයෙන් වගේම තරහින්. මේ වගේ බොරු චෝදනාවක් අනුරාධට කරන්න කාටද උවමනා කියලා ඇය කල්පනා කළා. අනුරාධගේ අත් දෙක හයියෙන් අල්ලගෙන කෙල්ල ඔහුගේ මූණ තමන්ගේ පපුවට තද කරගත්තා. කාටවත් ඔහුව තමන්ගෙන් වෙන් කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා ඇය හිතාගත්තා. සුදු මහත්තයා ඔයා බය වෙන්න එපා. අපි හොයාගමුකෝ කවුද මේක කළේ කියලා. ඇය අරලියා ගහපා මුල වැටුණු මල් දෙක තුන දිහා බලාගෙන කිව්වේ ඉවසීමෙන්. කලබල වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා ඇය දන්නවා. සේනක ඔවුන් දිහා බලන් හිටියේ දුකෙන්. කුරුළු ජෝඩුවක් වගේ හිටපු ඔවුන් කඳුළු පුරවගෙන මුල්ලකට වෙලා ඉන්න දිහා බලාගෙන සේනක ලොකු හුස්මක් ගත්තා. ඔවුන් දෙන්න නිසා මුළු හොටෙල් එකම එළිය වුණා කියලා සේනක දන්නවා. මිස් චුට්ටක් එන්නකෝ මට පෙන්වන්න දෙයක් තියෙනවා. සේනක කියද්දි දෙව්ලි වගේම අනුරාධත් ඔළුව උස්සලා ඔහු දිහා බැලුවා. බංකුවෙන් නැගිටලා ඔවුන් අත් පටලගෙන කිචන් එක පැත්තට ගියා. සුදේෂ් අත් දෙක ඔළුවේ ගහගෙන කල්පනා කළේ තමන්ගේ ප්ලෑන් එක වැරදුනේ කොහොමද කියලා. ඊයේ රෑම ගිහින් අනුරාධගේ කාමරෙන් ඩ්‍රග්ස් පැකට් එක තිබ්බේ තමන්මයි. ඒ වෙන කවුවත් විශ්වාස කරන්න බැරි නිසා. පොලිසියට කෝල් කළෙත් තමන්මයි. එහෙම කරපු ප්ලෑන් එකේ හිස් තැන් ඉතුරු වුණේ කොහොමද කියලා ඔහු දිගටම කල්පනා කළා. ඔහුට ඕනේ වුණේ අනුරාධව පොලිසියට අල්ලලා දීලා ඔහු නරක මිනිස්සෙක් කියලා දෙව්ලිට පෙන්නන්න. එතකොට දෙව්ලි තමන්ගේ පැත්තට හරවගන්න ලේසි වෙයි කියලා ඔහුට හිතුණා. ඒත් හිතුවේවත් නැති විදියට හැමදේම උඩි යටිකුරු වෙද්දී ඔහු හිටියේ ඔළුව ගෙනි අරගෙන. මේ බලන්න මිස් මං හිතන්නේ පොලිසිය ආවේ මේක හොයාගෙන. කිචන් එක පිටිපස්සේ ගබඩා කාමරයෙන් ගත්තු කළු පාට පාර්සල් එකක් අනුරාධ අතට දෙන ගමන් සේනක කිව්වා. මේ මොනාද සේනක? ගැහෙන දෑතින් අනුරාධ පාර්සල් එක ලෙහද්දී දෙව්ලි ඒ දිහාම බලාගෙන හිටියා. සර්පයෙක් අතේ ගෑවුනා වගේ පිළිකුලෙන් අනුරාධ අතින් බෑග් එක බිම වැටෙද්දී දෙව්ලි ඔහුගේ අතක එල්ලුණා. දෙයියනේ කවුද මේක ගෙනාවේ? දෙව්ලි ඔහුගේ උරහිසේ කම්මුල අතුල්ලලා ඇහුවේ බයෙන්. මේක කොල්ලගේ කාමරේ තිබිලා අහුවුණා නම් ඔහුට එපත් නෑ කියලා අය දන්නවා. එහෙම වුණා නම් මේ අසරණයා පව් කියලා හිතෙද්දී කෙල්ලගේ ඇඟේ හිරිගඩු පිපුණා. ඔයාට කොහෙන්ද සේනක මේක? අනුරාධ පළවෙනි පාරට කතා කළා. ඔහු අහද්දි තමයි දෙව්ලිටත් ඒක මතක් වුණේ. සුදේෂ් ඊයේ රෑ කළුවරේ අනුරාධගේ රූම් එකට යනවා සේනක දැක්කේ අහම්බෙන්. සේනක ඔහුගේ පස්සෙන් ගියේ
මෙහෙම දෙයක් දැනගෙන නෙවෙයි. ඔහු අරන් ගිය පාර්සලය අනුරාධගේ මෙට්ට යටට දාලා එනවා දැකලා සේනක ඒක ගත්තේ මොකක් හරි හොරයක් ඇති කියලා හිතුන නිසයි. සුදේෂ්ගේ මූණේ ඒ වෙලේ තිබුණ කපටි හිනාව සේනක අඩ අඳුරේ වුණත් දැක්කා. ඔයාට පිං සේනක, ඔයා මගේ අහිංසකයාගේ ජීවිතේ බේරගත්තා. අනේ අනු, මේ තිරිසනා මේ වගේ දෙයක් කළේ ඇයි? සේනකට පින් දෙන ගමන් කෙල්ල අනුරාධගේ අතේ එල්ලුණා. සේනක නොදැක්කනම් අද මේ අසරණයාගේ ජීවිතේ මොන විදියට වෙනස් වෙයිද කියලා හිතෙද්දී කෙල්ල වෙවුලුවා. මං ඔය මිනිහට හොඳ පාඩමක් උගන්වනවා. දෙව්ලි කේන්තියෙන් යද්දී අනුරාධ ඇයගේ වැලමිට ළඟින් අල්ලගත්තා. එපා මැනික, මේ වෙලාවේ කලබල වෙලා හරියන්නේ නෑ. අපි තව ටිකක් ඉවසමු. ඔහු කියද්දී කෙල්ල අඬාගෙන ඔහුගේ පපුවට වැටුණා. කවුරුවත් කලබල වෙලා නෑ කියලා දැකලා සුදේෂ් සැනසීමෙන් හුස්මක් ගත්තා. තමන් කරපු දේ දැනගත්තා නම් දෙව්ලි දුම්මල වරම අතට අරන් තමන් හොයාගෙන එනවා කියලා ඔහු දන්නවා. ඒ තරම් අය අනුරාධට ආදරෙයි කියන එක ඔහුට රහසක් නෙවෙයි. ඒකත් හරි ගියේ නැති එකේ දැන් තියෙන්නේ රෙඩි කියපු විදියට කරන්න. කටකොනෙන් hina වෙන ගමන් සුදේෂ් දෙව්ලිගේ රන් පැහැ සිරුර මතක් කළා. දෙව්ලි අනුරාධ කියපු නිසා සංසුන් වුණා. ඒ වුණත් ආය කාටවත් කොල්ලට කරදරයක් කරන්න තමන් ඉඩ දෙන්නේ නෑ කියලා ඇය හිතාගත්තා. අනුරාධ කියන්නේ තමන්ගේ පණ කියලා ඇය දන්නවා. එහෙම ඔහුට කරදරයක් වුණොත් තමන්ට මේ ජීවිතේ වටිනාකමක් නෑ කියලා ඇය කල්පනා කළා. වොෂ් එකක් දාගෙන දෙව්ලි සුදු පාට ටවල් එක ඇඳගෙන කාමරයට ආවා. ගානියර් බොඩි ලෝෂන් එකෙන් ටිකක් ඇඟේ තවරන ගමන් ඇය සින්දුවක් මිමිනුවා. හිතේ තිබුණු බර අනුරාධගේ කතාවෙන් නැති වුණ නිසා ඇය හිටියේ සැහැල්ලුවෙන්. අද ඉඳන් සුදේෂ් ගැන ඇහැ ගහගෙන ඉන්න අනුරාධ වගේම සේනකත් එකඟ වුණා. කෙල්ලේ ටවල් එකෙන් නයිට් ඩ්‍රෙස් එකට මාරු වෙන අතරේ සුදේෂ් පිටිපස්සෙන් දෙව්ලිව තුරුළු කරගත්තා. ඇයගේ සිරුරේ කොමල රේඛාවල පහස තමන්ගේ සිරුරට දැනෙද්දී ඔහු හිටියේ මත් වෙලා. සුදේෂ්, තමුන් කොහොමද මගේ කාමරේ? නිරුවත් ළම ටවල් එකෙන් වහගන්න දඟලන ගමන් කෙල්ල ඇහුවේ තරහින්. මට මේ කාමරේට එන්න පර්මිෂන් ඕනිද බබා? කෝ මෙහාට එන්නකෝ ඉතින්. නැවත කෙල්ලව ගතට තද කරගෙන සුදේෂ් ඇයගේ දෙතලට බර වෙද්දී ඇය ඔහුගෙන් ගැලවෙන්න දඟලුවා. අතාරිනව මාව. කෙල්ල කෑ ගහද්දී ඔහු වියරුවෙන් hina වෙන ගමන් ඇයව ඇඳට තල්ලු කළා. ඇයගේ නග්න සිරුර දිහා බලාගෙනම ඔහු ඇයගේ ගතට බර වුණා. අනුරාධ වගේම සේනකත් හිටියේ සුදේෂ් ගැන ඇහැ ගහගෙන. කළුවරේ ඔහු දෙව්ලිගේ කාමරේ පැත්තට යනවා දැකපු නිසා සේනක ඒ ගැන අනුරාධට කිව්වා. ඔහු කලබල වුණේ කෙල්ලට කරදරයක් වෙයි කියලා. ඉක්මනට යමු සේනක. සුදේෂ් කියන්නේ තිරිසන් ගති තියෙන පිරිමියෙක් කියලා දන්න නිසාම අනුරාධ දෙව්ලි ගැන බය වුණා. ඔහු එක්ක හැප්පෙන්න හයියක් තමන්ගේ අසරණ කෙල්ලට නෑ කියලා ඔහු දන්නවා. කාමරේ ඇතුලෙන් දෙව්ලිගේ කෑගැහිල්ල ඇහිලා අනුරාධ ගෙනිගත්තා. හිතන්න වෙලාවක් නොදී ඔහු දොර කඩාගෙන ඇතුළට ආවේ සුදේෂ් ගැන හිතේ ඉපදුන කේන්තියෙන්. පාහරයා සුදේෂ් වැදලා බිමට දාපු අනුරාධ කෙල්ලගේ ඇඟ වටේ බෙඩ්ෂීට් එක ඔතලා තමන්ගේ සිරුරට තද කරගත්තා.
අනේ ගොදුරකට අහුවුන මුවැත්තියක් වගේ බයේ වෙව්ලන කෙල්ල දැකලා අනුරාධගේ කේන්තිය වැඩි වුණා. තමන්ගේ පණටත් වඩා රකින කෙල්ලගේ ඇඟට අත තියපු බවට ඔහුට සුදේෂ් ගැන දැනුනේ ලොකු තරහක්. කෙල්ල වැඳේ ඉන්දවලා ඔහු සුදේෂ්ගේ ඇඟට පැන්නේ ඒ කේන්තියෙන්මයි. ඔහුගේ නහයෙන් කටින් ලේ ගැලුවේ අනුරාධගේ පාරවල් දරාගන්න බැරුව. හා දැන් ඇති මිස්ටර්. ඉතුරු ටික අපි බලාගන්නම්. නැගිටිනවා යමු පොලිසියට. සේනක කොයිකටත් කියලා පොලිසියට කතා කළේ වැඩි ආරක්ෂාවට. දවල් වුණ සිද්ධියත් එක්ක සුදේෂ් ගැන ඔහුට තිබෙන කලකිරීමක්. මයි අම්මා බය වෙන්න එපා රත්තරන් මං ඉන්නවනේ. කෙල්ලව පපුවට තද කරගෙන අනුරාධ ඇස්වලට උනපු කඳුළු පිටි අත්ලෙන් පිහදැම්මා. එක තප්පරයක් පරක් වුණා නම් තමන්ගේ මල ඒ තිරිසනාගේ ගොදුරක් වෙනවා කියලා මතක් වෙද්දී අනුරාධගේ පපුව පිච්චුණා. සුදේෂ් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වුණේ ඔහු මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයට ඍජුවම සම්බන්ධ බව ඔප්පු වුණ නිසා. දේව්ලිට කරදර කිරීමේ වරදත් ඔහුගේ පිටට වැටෙද්දී ඔහුට නැවත නිදහස් වෙන්න අවස්ථාවක් නැති වුණා. සමරනායක තමන්ගේ දේශපාලන ජීවිතයට සමුදුන්නේ මේ කැලල නිසා තවත් ඔහුට ඇමති පුටුව රැඳෙන්න බැරි නිසා. සනත් තමන්ගෙත් සමරනායකගෙත් මිදදම අවසන් කළේ තමන්ගේ එකම දියණියගේ ජීවිතයට ඔවුන් තර්ජනයක් වුණ නිසා. ඇයගේ දේපළවලට ලෝභකමේ ඇයගේ අකමැත්තෙන් සුදේෂ්ට ලබා දෙන්න ඔහුත් සම්බන්ධ වුණ බව දැනගනිද්දී සනත්ට කලකිරීමක් දැනුණා. රත්තරන් දේව්ලිගේ කන් පෙත්තට හාදුවක් දීලා අනුරාධ අයව එහෙම්ම තුරළු කරගත්තා. අද ඔවුන්ගේ වෙඩින් එක. දෙපැත්තෙම ආශිර්වාදයෙන් ඔවුන් ඔවුන්ගෙම වුණා. හනිමුන් එකට නුවරඑළියේ ග්‍රෙගරි වැව පාමුල හොටෙල් එකකට ආවේ දේව්ලිගේ කැමැත්තට. මෙතන හරි ලස්සනයි නේද අනු? ඈතින් පේන මීදුම් නිම්න දිහා බලාගෙන කෙල්ල කිව්වා. හරි ලස්සනයි. කෙල්ලගේ මූණ දිහා බලාගෙන ඔහු කිව්වේ ආදරෙන්. මේ රෝස මල අද ඉඳන් තමන්ගේ ජීවිතේම කොටසක් වෙනවා කියලා දැනෙද්දී ඔහුට ලෝභ හිතුණා. ඇය මුළු ආත්මයෙන්ම තමන්ට ආදරේ දුන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව. ඒ ආදරේ බර කොල්ලගේ පපුවට අසීමිතව දැනුණා. මොකද මේ? තමන්ගේ මූණ දිහාම ඇසිපිය නොහෙලා බලන් ඉන්න ඔහු දිහා බලලා දේව්ලි ඇහුවා. හීනයක් හැබෑවුණා වගේ. කොල්ලා ලෝභ නැතුව කිව්වා. ඇය නමට හිතේ උතුරන ආදරේ පෙන්නන්න ඔහුට ආත්ම ගාණක් වුණත් මදි. අනු මේ කටුව ගලවන්නකෝ. දේව්ලි පිටිපස්ස හැරිලා සාරියේ කටුව ගලවන්න කියද්දී අනුරාධ ඇය දිහා බැලුවා. කටුව ගලවලා ඔහු ඇයගේ රන් පාට නිරුවත් පිටට දෙතොල් තියද්දී කෙල්ල ඇඹරිලා ඔහුගේ ගතට බර වුණා. පොෂ්දාන් එන්නම්. ඔහු දිහාට කෝල බැල්මක් දාලා කෙල්ල ටවල් එකත් අරගෙන වොෂ්රූම් එකට දිව්වා. බැල්කනි එකට වෙලා කොල්ල අහසේ පායන හඳ දිහා බලාගෙන හිටියා. ඒ හඳ තරමටම ලස්සන තමන්ගේ පුංචි කෙල්ල ගැන ඔහුට ආඩම්බරයක් දැනුණා. කොහේ කොහොම හිටපු ජීවිත දෙකක්ද අද මේ එකම ගමනක යන්නේ කියලා ඔහු කල්පනා කළා. දෛවයේ හමුවීම් හරි පුදුමාකාරයි කියලා ඔහුට වෙලාවකට හිතුණා. නැත්තං
මේ වගේ සුන්දර යුවතියක් තමන්ගේ පතිනිය වෙයිද කියලා ඔහු හිතුවා. අනු ටවල් එක විතරක් ඇඳගෙන කෙල්ල දුවගෙන ඇවිත් කොල්ලට තුරුළු වුණා. නුවරඑළිය සීතල මුළු ඇඟටම දැනෙද්දි ඇය වෙව්ලුවා. බැල්කනි එකේ දොර වහලා ඔහු ඇයව දෝතින් අරගෙන කාමරයට ආවා. රෝසමල් අතුරපු නිදන යහනේ ඇයව පරිස්සමට තියපු අනුරාධ කෙල්ලගේ වෙවුලන රත් පැහැ දෙතොලට තම දෙතොල තියද්දි ඇය ඒ හැඟීම ආසාවෙන් විඳගත්තා. ඔහුගේ දෙතොල් ඇයගේ සිරුර පුරා රටාවකට යද්දී කෙල්ල හිටියේ ඇස් පියාගෙන. ජීවිතේ පළවෙනි පාරට පිරිමි පහසක් ලබන තම සිරුර ඔහුගේ ස්පර්ශයෙන් උණුසුම් වෙනවා දැනෙද්දී කෙල්ල ඔහුගේ බෙල්ල එල්ලුණා. ඔහු ඉදිරියේ නිරුවත් වුණ දෙව්ලිගේ සිරුරේ හැම අංශුවක් පුරාම තම දෙතොලේ පහස තබන ගමන් අනුරාධ තම දෑතින් ඇයගේ සිරුරේ කෝමල රේඛා එකින් එක පිරිමැද්දා. ඒ පහස අසීමිතව සිරුරට ආදරණීයව දැනෙද්දී දෙව්ලිගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා. අවසානයේ අනුරාධ ඇයගේ ගතට බර වුණේ ඇයගේ මුවින් පිටවුණ සිහින් කෙඳිරිය තමන්ගේ සවන් තුළ දෝංකාර දෙද්දී. ආදරයේ උපරිමය කොල්ලගේ පපුවට ගොලිවෙලා වින්ද කෙල්ල ඔහුගේ පපුව උඩම ඇස් පියාගත්තා. මං ආදරෙයි මහත්තයෝ. සත්තයි හරි ආදරෙයි මං. දෙව්ලි කොල්ලගේ කන් පෙත්තට කෙඳිරුවේ ආදරයේ පූජනීය බැඳීම ඔහුගේ තුරුලේ ඉඳගෙන විඳින ගමන්. ඔවුන්ට ඉඩ දී පුන්සඳ වලාකුළෙකට මුවා වෙද්දී අනුරාධ නැවත කෙල්ලගේ දෙතොලට බර වුණා. සත්තයි හරි ආදරෙයි මං කතාවේ කොටස් 5ම ආසාවෙන් රස විඳපු මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. කතාවේ අවසානය හොඳයිද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කොටස් 5ම එක කතාවක් විදිහට කියවන්න කැමති නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මං ඔයාලට කොටස් 5ම එක කතාවක් විදිහට දෙන්නම්.